අද අපි බලමු සංඛ්‍යා බෙදීමේ තවත් කෙටි ක්‍රමයක්. මට ආයෙත් කියන්න වෙනවා මේවා ඇත්තම කැල්කියුලේටර්ස් තියෙනවා නම් එහෙම නැත්නම් ගණක යන්ත්‍ර උගලන්ට භාවිතයට අවසර දෙනවා නම් මේවල අවශ්‍යතාවයක් නැහැ. හැබැයි එහෙම දෙන්නේ නැති නිසා මේ ක්‍රමවල කියන්නේ මේ ක්‍රම දැනගැනීමේ වාසියක් තියෙනවා. අපි බලමු මෙහෙමයක්. අද බලන්නේ පහේ විශාල බලයකින්. කියන්නේ පහේ විශාල බලයකින්. අපි දන්නවා පහේ බල කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා බලමු. පහේ එකේ බලය. පහයිනේ. පහේ වර්ගය කියන්නේ 5 වරක් 5. 25යි. පහේ ඝනය කිව්වොත් තව පාරමික පහෙන් වැඩි වෙන්න ඕනනේ 125යි. පහේ හතරේ බලය ගත්තොත් 625යි. මෙන්න මේ වගේ අපි බලන්න. පහේ බලය. ඒකත් බලමු ඕන. ඒතර අනිත් පැත්තට 5 වරක් 2 10යිනේ. දෙකේ බල ගත්තොත් මේක 2යි. දෙකේ වර්ගය ගත්තොත් 4යි. ඒවා අපිට අමාරු නෑ මොකද ඒ සංඛ්‍යා ටිකක් කුඩා මට්ටමේ තමයි තියෙන්නේ. පහේ බල තරම් විශාල වෙන්නේ නෑ. මේක 16යි. මේක 32යි. දෙකේ බල වලින් බෙදද්දි තියෙන එක නම් අපිට ඒකත් මේකෙන් කරන්න පුළුවන්. පහේ බල වලින් බෙදද්දි අපිට මේකේ වාසිය වැඩි. අපි ගමු මෙහෙම එකක්. 7 බෙදීම 3125 වැඩිද අපිට නෑනේ. වැඩියක් නෑ. ඔන්නම තව පොඩ්ඩක් අඩු එකක් ගන්න. තව පොඩ්ඩක් අඩු එකක්. 7 බෙදීම මම ගන්නම් 625. 7 බෙදීම 625. දැන් 625 තියෙන්නේ මෙතන. පහේ හතර බලය. මේක මම ක්‍රමයේ ඇයි එහෙම වෙන්නේ කියලා කියලා දෙන්නේ නැහැ හැබැයි. ඒවා ඔක්කොම කියලා දෙන්න අවශ්‍ය නැහැ. උත්තරේ ගන්න විදිහ විතරක් කියලා දෙන්නම්. ඔගොල්ලෝ කරන්න ඕන මේ 625න් බෙදනවා වෙනුවට මේකෙන් බෙදනවා වෙනුවට මෙන්න මේකෙන් වැඩි කරනවා. 16න් වැඩි කරනවා. වැඩි කරන්නේ මේ 7. 7 16න් වැඩි කරමු 7 වරක් 16. 7 වරක් 16. මම වැඩි කරලා පෙන්නන්න නැති මේක වැඩි කරගන්න පුළුවන් නේ. මේක 112යි. අපි දාන උත්තරේ 112. හරිද? හැබැයි මෙතන බලය මොකද්ද? 4. අපි පහේ 4 බලන්නේ මේ තියෙන්නේ. එතකොට අපි දශම ස්ථාන 4ක් මේ පැත්තේ දැන් තියෙනවා. මෙතන නෙමෙයි 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. මේක තමයි උත්තරේ. හරි. අපි තව එකක් බලමු. තුන බෙදීම 125. දැන් 125 කියන්නේ මෙන්න මේ සංඛ්‍යාව. කියන්නේ පහේ ඝනය. ඒතර අපි පහේ ඝනයෙන් බෙදනවා වෙනුවට දෙකේ ඝනය වැඩි කරනවා. දෙකේ ඝන කියන්නේ 8නේ. 8ෙන් වැඩි කරනවා. මේක 8ෙන් වැඩි කරාම 24යි. හැබැයි මෙතන ඝනයක් නේ. දශම ස්ථාන 3ක් තියන්න. 1යි 2යි 3යි. අපිට මීට ඕන වැඩි වෙනසක් ගමු. 13 බෙදීම 3125. ඒක දරුණු එකක්. මේකට ටග්ගල කියන්න පුළුවන්. දැන් 3125න් බෙදනවා කියන එක හිනා අමාරුනේ. මේකේ චක්‍රේ ගොඩක් අය දන්නේ නැහැ. හරි බෙදන්න අමාරුයි ටිකක්. නමුත් 3125න් බෙදනවා අපි කියමු දැන් පහේ බලයක් වගේ පල්ලෙය ආවොත් 3125න් බෙදනවා වෙනුවට කියන්නේ පහේ බලයනේ මම හිතලා වෙන් වෙනස් කරන්න මෙතන දෙකේ පහේ බලයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ 32කින් වැඩි කරනවා. 13 වතාවක් 32. දැන් මේක අපිට උන්නේ නේ. 13 වතාවක් 32 වැඩි කරගන්න පුළුවන් නේ. 416යි. 416 මෙහෙම ලියනවා. හැබැයි මෙතන පහේ බලෙදි තියෙන්නේ දශම ස්ථාන 5ක් තියන්න ඕන. 1යි 2යි 3යි 4යි 5යි මෙතන. දශම බිංදුවයි 4යි 1යි 6 පොඩ්ඩ ඉන්න මදිනේ එතන. මෙහෙම ලියමුකෝ. දශම බිංදුවයි 4යි 1යි 6. හරි? හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු.